උසස් පෙළ භෞතික විද්‍යාව මෙවර 2025 ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ගැටලු සම්බන්ධ විවරණ වීඩියෝ මාලාවෙන් තමයි මේ එකතු වෙන්නේ ඔබ. ඉතින් මෙවර 2025 ප්‍රශ්න පත්‍රය බැලුවොත් තරමක් අමාරු ප්‍රශ්න පත්‍රයක් විදිහට සිසුන්ගේ අදහස් විමසීමේදී පෙනී යන පන්ති සහභාගී වෙන සහ බහුතරයක් සිසුන්ට අමාරු ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි ලැබිලා තියෙන්නේ 2025 භෞතික විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඉතින් ඒ අසුරෙන් අපි මූලිකවම මේ MCQ සඳහා ලැබුණු ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු අපි කොහොමද විෂය නිර්දේශය ඇතුළෙන් ලබා ගන්න කියන එක තමයි මේ වීඩියෝ මාලාව හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 2025 පළවෙනි MCQ එක ගත්තොත් අපෙන් අහලා තියෙන ප්‍රශ්නය තමයි පහත සඳහන් කුමක් ශක්තිය ඒකක නිරූපණය නොකරන්නේද කියන එක තමයි අහලා තින්නේ. ඒකට අපි ශක්තිය කියන එකත් කාර්යය කියන එකත් එකමයි කියලා අපි දන්නවා. ශක්තිය කිව්වත් කාර්ය කිව්වත් අපි එකමයි කියලා අපි පාටි තියරි කරන වෙලාවට අපි උගන්වලා තිනවා. ශක්තියක් කිව්වොත් අපිට ඕනෑම ආකාරයක ශක්තියක් තර්ක කරන්න බෑ. අපි mgh වගේ ගත්තොත් අපි ශක්තිය සාමාන්‍යයෙන් මේකට ජූල් වගේ ඉන්න බෑ. ශක්තිය එකකනේ. එතකොට අපි දන්නවා මූලිකවම පළවෙනි වර්ණයේ දීලා තියෙන්නේ kg m වර්ග s ඍණ 2 කියලා. kg m වර්ග s ඍණ 2 කියලා. එතකොට අපි දන්නවා ශක්තියක් කියනකොට විභව ශක්තිය අසුරින් මේක තර්ක කරන්න පුළුවන්. kg m වර්ග s ඍණ 2 තමයි මේකෙත් තියෙන්නේ. ස්කන්ධය කියන එක අපි කිලෝග්‍රෑම් වලින් මනිනවා. ගුරුත්වාකර්ෂණ ත්වරණය කියන එක ms ඍණ 2 කියන එකෙන් මනිනවා. ඊට පස්සේ තව මීටර වලින් වැඩි කරපු ගමන් අපිට ශක්තිය ඒකක ලැබෙනවා. ජූල් කියන එක අපිට ওই විදිහට මූලික එකක ඇසුරින් ගන්න පුළුවන්. අපිට එකයි ජූල් කියන එක අපිට මූලික ඒකක ඇසුරින් ওই විදිහට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට කියලා තියෙනවා වොට් තප්පර කියලා. වොට් තප්පර. අපි දන්නවා වොට් කියන්නේ තප්පරයට ජූල් කියලා. අපි දන්නවා වොට් එකක් කියන්නේ තප්පරයට ජූල් එකක් කියලා. අපි දන්නවානේ. සාමාන්‍ය නිවසක පවතින බල්බයක් ගත්තොත් ඒ බල්බේ වැඩ කරන ශ්‍රමතාවය තමයි අපිට ලබා දෙන්නේ වොට් කියලා. එතකොට ඒකේ ඒකක අපිට වොට් කියන එක තප්පරයට ජූල් කියලා ගන්න පුළුවන්. තප්පරයට ජූල් කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන දෙවෙනි වර්ණයේ ලබා දෙලා තියෙන්නේ වොට් තප්පර කියලා. එතකොට වොට් තප්පර කියන්නේ වොට් කියන්නේ නම් ජූල් තප්පරයට. එතකොට ඒක අපිට නැවත වතාවක් තප්පර වලින් වැඩි කරොත් වොට් තප්පර කියලා ගන්න පුළුවන්. ඒක ජූල් වලට සමාන වෙනවා. එතකොට මෙන්න මෙතන එකයි මේකයි කැපිලා යනවා. එතකොට ඒකත් ශක්තිය ඒකකයක්. ඊළඟට කිලෝවොට් පැය කියන එක කොහොමද අපි දන්නවා කිලෝවොට් පැය කියන්නේ මේ වගේමයි. කිලෝවොට් කියන්නේ වොට්ම තමයි. කිලෝවොට් කියන්නේ 10 3යි වොට්. කිලෝවොට් පැය. කිලෝවොට් පැය එකක් කියන්නේ කිලෝවොට් kWh. ඒක කිලෝ කියන්නේ 10 3 කියන එකනේ. 10 3 කියන එක වොට් කියන්නේ නැවත වතාවක් වොට්ම තමයි. ඒ කියන්නේ ජූල් තප්පරයට. ජූල් තප්පරයට පැය කියන්නේ කාලයනේ. කාලෙනේ. ඒකට තප්පර පැය කියන්නේ කාලය. එතකොට අපිට එතන නැවත වතාවක් ගුණ කරපුවම කාලය කියන එක අපිට ගන්න පුළුවන්. කාලයෙන් ගුණ කරපුවම මෙතන කාලයට මෙතන කාලය කැපිලා ගිනවල එතන ජූල් ලබා දෙනවා. එතකොට අපිට කිලෝවොට් පැය කියන්නේ 10 3යි ජූල් කියලා ගන්න පුළුවන්. එතකොට ශක්තිය ඒකකයක්. ඊළඟට අපිට ලබා දීලා තිනවා VAS කියලා. VAS කියලා ලබා දීලා තිනවා. වොට් VAS කියලා ලබා දීලා තිනවා. අපි දන්නවා ධාරා විද්‍යුතයේ සමීකරණයක් තියෙනවා. සමතාවය සම්බන්ධ W සමානයි VIT කියලා. එතකොට අපි දන්නවා කාර්ය කරන එක. කාර්ය කියන එක අපිට අතනින් ගන්න පුළුවන්. කාර්ය කියන්නේ කොහොමද VIT කියන සමීකරණය තමයි ඔය ලබා දීලා තියෙන්නේ. එතකොට අපිට කාර්ය ලැබෙනවා ඔය විදිහට. කාර්ය ලැබෙනවා. එතකොට ඒකත් ජූල් වලින් තමයි ලැබෙන්නේ. කාර්ය කියන එකත් අපි ජූල් වලින්. කාර්යයක් කිව්වත් ශක්තියක්වත් කුමන ආකාරයේ ශක්තියක්වත් ජූල් වලින් තමයි අපි මනින්නේ. එතකොට නිවැරදි පහත සඳහන් කුමන ශක්තිය ඒකක නිරූපණය නොකරන්නේ. එතකොට අපිට 1 2 3 සහ 4 කියන අවස්ථා හතරම ජූල් කියන අවස්ථාව ලබා දෙනවා නම් අපිට පස්වෙනි වර්ණය තමයි නිවැරදි ජූල් වලින් නිරූපණය නොකරන්නේ කියලා ගන්න වෙන්නේ. CVS ඍණ 1 කියන එක තමයි ගන්න වෙන්නේ. කූලොම් වෝල්ට් තප්පරයට කියන එක තමයි ගන්න වෙන්නේ. ශක්තිය ඒකක නිරූපණය නොකරන්නේ. එතකොට 2025 ගැටලුව බහුවර්ණ භෞතික විද්‍යාව ගැටලුව සඳහා නිවැරදි වර්ණය වෙන්නේ පස්වෙනි පිළිතුර විදිහට ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේ මුල ගැහමු දෙවෙනි බහුවර්ණ ප්‍රශ්නය සඳහා කොහොමද නිවැරදි පිළිතුර ලබා ගන්න කියලා.